කෞතුකාගාරයක් හදලා තියෙන්නේ පැරණි මතකයන් අනාගත පරපුරට දැක බලා ගන්න. අතීතයේ ගෙවුනේ කොහොමද කියලා දැනුමක් ලබා ගන්න. කෞතුකාගාරයක් කියපු ගමන් අපේ මතකයේ තියෙන පැරණි භාණ්ඩ එකතු කරපු පැරණි පෙනුමක් තියෙන තැනක් නේද? ඒත් අද අපි යන්නේ අපේ රටේ තියෙන සොඳුරු උද්‍යානයක පිහිටලා තියෙන කෞතුකාගාරයක් බලන්න. ඒ තමයි රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය. ශ්‍රී ලංකාවේ රත්මලාන ප්‍රදේශයේ පිහිටලා තියෙන ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය ගුවන් සේවා ලෝලීන්ට අසම සම අත්දැකීමක් ලබා දෙන ස්ථානයක් වගේම ගුවන් ගමන් පිළිබඳ සාමාන්‍ය ඉතිහාසයක් සහ ගුවන් හමුදාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගන්න පුළුවන් තැනක්. සාමාන්‍ය කෞතුකාගාරයක සීමා මායිම් වලින් මිදිලා විනෝදයේ, අධ්‍යාපනයේ, ඉතිහාසයේ, පරිසරයේ මේ සියල්ලක්ම අත්විඳින්න පුළුවන් නිදහස් විවෘත කෞතුකාගාරයක් විදිහට මේ ස්ථානය සකස් කරලා තියෙනවා. 1951 මාර්තු 2 වෙනි දින රාජකීය ලංකා ගුවන් හමුදාව ලෙස ඇරඹි ගුවන් හමුදාව ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත් වුණා. දශක 3ක ත්‍රස්තවාදයේ මර්ධනය කිරීමෙන් ලොව ගුවන් හමුදා අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගත් ගුවන් හමුදාව තම අභිමානයේ ප්‍රෞಢත්වය මෙරට ජනතාවට බලා ගැනීමේ අරමුණෙන් 2009 නොවැම්බර් 5 වෙනිදා රත්මලාන ගුවන් හමුදා කඳවුර තුල මේ කෞතුකාගාරය ඉදි කරලා විවෘත කළා. ඉතා රමණීය ප්‍රදේශයක පිහිටලා තියෙන මේ කෞතුකාගාර භූමිය තුල දුර්ලභ ශාක වර්ග දැක ගන්න පුළුවන්. මේ කෞතුකාගාරයේ සඳුදා සහ රජයේ නිවාඩු දිනවල හැර සෑම දිනකම උදේ 8:00 ඉඳන් සවස 4:00 දක්වා අමුත්තන්ට විවෘතව පවතිනවා. රත්මලාන ගුවන් හමුදා කඳවුරට පිවිසෙන දොරටුවෙන් ඇතුළු වුණාම කෞතුකාගාරයට ඇතුල් වෙන්න පුළුවන්. ප්‍රවේශ පත්‍රවල මිල ගණන් මේ ස්ථානයේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. ප්‍රවේශ පත්‍ර ලබාගත්තට පස්සේ කෞතුකාගාරය තුලට ඇතුල් වෙන්න පුළුවන්. මේ පරිශ්‍රයේ සැලැස්මකුත් ප්‍රවේශ පත්‍ර ගන්න කවුළු අසල ප්‍රදර්ශනය කරලා තියෙනවා. මෙතනින් ඇතුළට යනකොට අපිට ලබා දුන්න ප්‍රවේශ පත්‍රය අතේ බැඳගෙන යන්න ඕන. හරියට බෑන්ඩ් එකක් වගේ. ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන ස්ථානයෙන් පස්සේ ඉතා ලස්සනට සකස් කරලා තියෙන කෞතුකාගාර භූමියට ඇතුල් වෙන්න පුළුවන්. ලොකු පොඩි හැමෝටම අලුත් අත්දැකීමක් වෙයි අද වීඩියෝ එක නම්. මේ තියෙන්නේ ඇතුල් වෙන තැනම තියෙන ගුවන් යානය. මෙය MiG 27 ලෙස තමයි නම් කරලා තියෙන්නේ. උපක්‍රමශීලීව ශබ්දයේ වේගය අභිබවා මේ ගුවන් යානයට ගමන් කරන්න පුළුවන්. මේ තියෙන්නේ බෙල් 206 ජෙට් රේන්ජර් හෙලිකොප්ටරය. ඔන්න ඊළඟට ඔයාලව එක්කන් යන්නේ මෙන්න මෙතෙන්ට. මෙතනත් ලස්සන ගුවන් යානා ගොඩාක් තියෙනවා. ආවරණය කරන ලද ගොඩනැගිල්ලක් තුළ ඇති ගුවන් හමුදාවට විශේෂ වටිනාකමක් ඇති පැරණි යානා සහ විවිධ පුද්ගලයන් පරිත්‍යාග කරන ලද යානා මේ තුල අඩංගු වෙනවා. ගුවන් හමුදාව මිලදීගත් පළමු ගුවන් යානය වන DHB චිම්ප්මන්ක් T10 යානයේ සිට අද දක්වා භාවිතයෙන් ඉවත් වූ ඉපැරණි යානා රැසක් මෙහි දැක ගන්න පුළුවන්. මේ ගුවන් යානා අතරින් කීපයක්ම තවමත් ධාවන තත්ත්වයේ පැවතීමත් විශේෂ කරුණක් වෙනවා. මේ තියෙන්නේ ආජන්ටිනාවේ ෆැබ්‍රිකා මිලිටා ඩි එවියොන්ස් ගුවන් යානා සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රහාරක යානාවක්. ගුවන් හමුදා කෞතුකාගාරයට එන විදිහ මං ඔයාලට කියන්නම්. කොළඹ ඉඳන් කිලෝමීටර් 18ක් ගාලු පාරේ ආපුවාම හම්බ වෙන රත්මලාන ගුවන් තොටුපළ අසලින් හැරිලා ගුවන් හමුදා කඳවුර මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ආපුවාම මේ ස්ථානයට එන්න පුළුවන්. සමහර ගුවන් යානාවලට නැගලා බලන්නත් පුළුවන්. මේ තියෙන්නේ හෝකර් සිඩ්ලේ HS 748 ගුවන් යානය. ඇව්ලෝ කියලත් මේක හඳුන්වනවා. අපි මේක ඇතුළට ගිහිල්ලාම බලමුකෝ කොහොමද කියලා. ඇත්තටම මේ වගේ අත්දැකීමක් ගන්න ලැබෙනවා කියන්නේ වාසනාවක්. බ්‍රිතාන්‍ය ගුවන් සමාගමක් වන
ඇව්ලෝ ගුවන් යානා සමාගම මගින් 1958 දී ඇව්රෝ 748 ලෙස සැලසුම් කළ මේ යානය 1960 ජූනි මාස 24 වෙනි දින මුල්වරට ප්‍රයාසර කරා. මේ සමාගමේ කාර්ය මණ්ඩලය වෙනස් වීමත් සමග මේ යානය හෝකර් සිඩ්ලේ HS 748 ලෙස නම් කරා. ඔන්න ඉතින් මතක සටහන් ටිකකුත් අරගෙන ඊළඟට ඔයාලව එක්කන් යන්නේ රථ වාහන අංගණයට. ඔන්න ඊළඟට ඔයාලව එක්කන් යන්නේ මිනි තියටර් එකට. බලන්නකෝ දැන් පෙන්වන්නේ මොකද්ද කියලා. නිදහස් වෙනුවෙන් ගුවන් අරා ජයලත පතුරවන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සුවිශේෂී ඍජු දායකත්වයක් දක්වනු ලැබුවා. වසර 60කට අධික කාලයක් අභිමානවත් ගමන් මඟක ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවත් චිරාත් කාලයක් ලකබර සුරකිමින් දිවි දේශය දිවි හිමියෙන් ආරක්ෂා කොට ලක් දෙරණේ නිල් අහස් ගැබ සුරකින්නට එක්සිත්ව එක්සත්ව සහෝදරත්වයෙන් බැඳෙන්නේමු. විනයෙන්ද දැනුමෙන්ද නායකත්වයෙන්ද අතිපොහොසත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව තමන් සතු නවීන ප්‍රහාරක කවිරයානයක් මගින් සතුරු මරමස්ථාන සුන්නත් දූවිලි කරවන මෙහෙයුමක ගොඩබිමේ සිට ගුවන තෙක්ද ගුවනේ සිට ගොඩබිම තෙක්ද සිදුවන තාක්ෂණ සහ මානව සම්පත්ති සුසංයෝගයේ කූට ප්‍රාප්තිය තාත්වික දර්ශනයක් අත්විඳීමටයි ඔබ මේ සූදානම් වන්නේ. සෑම ප්‍රහාරයකට පෙර නිවැරදි ඉලක්කය, තාක්ෂණික ක්‍රමවේදය, සිවිල් වැසියන්, ආගමික ස්ථාන සහ රෝහල් වැනි පොදු ස්ථාන ආරක්ෂා වන ආකාරයට ප්‍රහාර වියත් කිරීම සම්බන්ධව සෑම නියමයක හටම උපදෙස් ලබා දෙනු ලබනවා. සෑම ගුවන් ප්‍රහාරයක්ම ගුවන් හමුදාවේ සියලු අංශයන්හි නිසි කළමනාකාරීත්වය සහ කැපවීමෙහි අග්‍රඵලයක් වන අතරම මේ ඔබ දකින්නේ ගුවන් යානා කාර්මික ශිල්පීන් විසින් තම වෘත්තීය නිපුණත්වයෙන්ද සහෝදරත්වයෙන්ද උත්කෘෂ්ඨ කැපවීමෙන්ද යහුසුලුව එකවන්ව සාර්ථක ගුවන් ප්‍රහාරයක් සඳහා කපී ග්‍රාණයක් සහ ඒ උපකරණ සූදානම් කරන ආකාරයයි. මේ ඔබ දකින්නේ තම සහෝදර බටේ සහ නිලධාරීන් විසින් සූදානම් කළ ප්‍රහාරක යානයන්හි මෙහෙයුම් සූදානම් වන බව 100% නියමුවා විසින්ම පරීක්ෂා කරන අන්දමයි. මෙම ගුවන් යානා යුගල වශයෙන් ප්‍රයාසර කරුණේ එක් යානයක් ප්‍රහාර එල්ල කරන අතරතුර අනෙක් යානයෙන් ආරක්ෂාව සැලසීම සඳහායි. හදවතක් ඇති අසිපතක් විරුදාවලිය ලද බිව් කිරට නයනු ශ්‍රී ලංකා මාතාවගේ තවත් සාඩම්බර පුතුන් දිදිරෙකු ගුවනට නැගුණේ ශබ්දයේ වේගයෙන් සතුරු මනමස්ථාන වෙත ළඟා වී ඇසිපිය හෙළන සැනින් සතුරා විස්මිත කොට විනාශ කොට දැමීම සඳහායි. ඉතා තීව්‍ර ලෙස පරීක්ෂා කොට තෝරාගත් අති නිවැරදි සතුරු ඉලක්කයන් ඉතා සූක්ෂමව ශරීරකින් සොන්නත් දූවිලි කරන ආකාරයයි ඔබ මේ දකින්නේ.
විවිධ හේතු නිසා ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රහාරක යානාවලට භාවිතා කිරීමට සිදු වී එවකට රට තුළ පැවති එකම ජාත්‍යන්තර ගුවන් පදයයි. එනමුත් මේ ධීර වීර අභීත පුතුන් විසින් කිසිදු අනතුරක් රහිතව තම යානා ආරක්ෂිතව නැවත ගොඩ බාන්නේ තම පියාසර හැකියාවන් මොනාමට පසක් කරමින්. ගුවන් හමුදාවට විදුලිය ලබාගත් විදුලි නිෂ්පාදන ගුවන් හමුදා ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් භාවිතා කළ උපකරණ සහ ද්‍රව්‍ය රැසක් මේ ස්ථානයේදී බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ගුවන් යානා වර්ග රැසක එකතුවක් දැක ගන්න පුළුවන්. ප්‍රමාණයෙන් කුඩා ලෙස ඒවා නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම ආස හිතෙනවා ඒ ටිකට නම්. ගුවන් හමුදාවේ ඉතිහාසය සහ ව්‍යුහය පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන් මේ අංගණයෙන්. ගුවන් හමුදාවේ භාවිතා කරපු sannivedana උපකරණ, ආරක්ෂක උපකරණ, වෛද්‍ය උපකරණ, ආහාර පාන ගැනීමට භාවිතා කළපු උපකරණ, ලිපි ලේඛන, පදක්කම්, ඇඳුම් පැළඳුම් ආදර්ශන, නිල ලාංඡන, අවි ආයුධ වර්ග, කොඩි වර්ග වගේ දේවල් මේ අංගණයේදී බලා ගන්න පුළුවන්. ගුවන් හමුදාව සහ ගුවන් හමුදාවේ ඉතිහාසය පිළිබඳ තොරතුරු මේ අංගණයේදී දැක ගන්න පුළුවන්. මේ කෞතුකාගාර භූමිය තුල ගුවන් යානා පිළිබඳව එම තාක්ෂණය පිළිබඳව දැනුම ලබා දීම සඳහා දේශන, සම්මන්ත්‍රණ ආදී පැවැත්වීම සිදු කෙරෙනවා. ඒ සඳහා නවීන තාක්ෂණ මෙවලම් යොදාගත් දේශන ශාලාවකුත් තියෙනවා. අපිට මේ භූමිය තුල ගමන් කරන්න ඕන විදිය මාර්ග සටහන් වලින් පැහැදිලිව දක්වලා තියෙන නිසා හරිම පහසුයි. එලිමහන් භූමියක් තුල තියලා තියෙන තවත් ගුවන් යානා කීපයක් තමයි මේ ඔයාලා දැන් දකින්නේ. ඇත්තටම මේ දේවල් මේ විදිහට කළමනාකරණය කරන්න ලොකු කැපකිරීමක් කරන්න ඕන. මේ දේවල් බලන්න එනවා නම් මේවා ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්න පුරුදු වෙන්න. මේ කෞතුකාගාරයේ කුඩා දරුවන්ට පෙන්වන්න පුළුවන් නම් ඊටාම වටිනවා. මෙන්න මෙතන පොඩි ගිමන් හලකුත් තියෙනවා. ගිමන් හලට එහා පැත්තේ වැවක් තියෙනවා. මේ වැව කෞතුකාගාර භූමියට ගේන්නේ අමුතුම චමත්කාරයක්. ඕලු මල් ඇතුළු ජලජ ශාක වලින් මේ වැව ලස්සන වෙලා තියෙන්නේ. අමුතුම සිසිලසක් මේ නිසා ලැබෙනවා. වැවේ එක් ඉවුරකදී ගුවන් හමුදාව ත්‍රස්තවාදයේ පරාජය කිරීමේදී ලබාගත් ජයග්‍රහණවල සිහිවටනයන් නැරඹීමට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම තමයි වැව මැද පිහිටි දූපතක ත්‍රස්තවාදීන් සතුව තිබී විනාශ කරන ලද ගුවන් යානාවක්ද ප්‍රදර්ශනය කරලා තියෙනවා. උද්‍යාන අලංකරණය නම් ඉතාම ලස්සනට දකින්න පුළුවන්. ක්‍රමානුකූලව හරිම නිර්මාණශීලී විදිහට ඒව සකස් කරලා තියෙනවා. කෞතුකාගාරයේ නැරඹීමට පැමිණෙන කුඩා දරුවන්ට විනෝද වීමට ළමා උද්‍යානයකුත් මේ භූමිය තුල තියෙනවා. ළමයින්ගේ විනෝදයට අවශ්‍ය උපාංග මෙන්ම පැරණි ගුවන් යානා කිහිපයක්ම ළමයින්ට ක්‍රීඩා කිරීමට පුළුවන් වෙන විදිහට හරි ගස්සලා තියෙනවා. ස්වාභාවික පරිසරයේ භාවිතයෙන් කුඩා දරුවන්ට විනෝද වෙන්න පුළුවන් විදිහට තැන් කීපයකුත් හදලා තියෙනවා. මේ තියෙන්නේ එන්ජින් ප්‍රදර්ශනාගාරය. ගුවන් යානාවල භාවිතා වෙන විවිධ වර්ගවල එන්ජින් එකතුවක් මෙතන දැක ගන්න පුළුවන්. ගුවන් යානා තාක්ෂණය පිළිබඳව අධ්‍යාපනය හදාරන අයට ඒ පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට හොඳම ස්ථානයක් විදිහට මේ එන්ජින් එකතුව තියෙන ස්ථානය හඳුන්වන්න පුළුවන්. මේවා පිළිබඳ විස්තරත් පුවරුවල සටහන් කරලා තියෙනවා. මෙහි ආවොත් අනිවාර්යයෙන්ම ඒ ටිකත් කියවන්න ඔන්න අමතක කරන්න එපා. ඔන්න ඊළඟට අපි යන්නේ ඡායාරූප ගැලරිය තියෙන තැනට. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරම්භ වුණ දවසේ ඉඳන් අද දක්වාම ගුවන් හමුදාවේ සියලු වැදගත් සිදුවීම් වල ඡායාරූප ඇතුළත් කරලා තමයි මේ ඡායාරූප කලාගාරය හදලා තියෙන්නේ.
මේ ආරම්භයේ සිට අවසානයේ තෙක් නරඹන කෙනෙක්ට ගුවන් හමුදාව පිළිබඳව පූර්ණ දැනුවත් වීමක් වෙන්න පුළුවන්. ඡායාරූප පිළිබඳ විස්තර ඒ අසල සටහන් කරලා තියෙනවා. මේ තියෙන්නේ ගුවන් යානයක් තුලට නැගලා එහි ඇතුළත බලන්න පුළුවන් තවත් යානයක්. මේ වගේ අත්දැකීමක් වෙන කොහෙදිවත් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ තවත් විශේෂ යානා කීපයක්. කෞතුකාගාරයේ සතු වැදගත්ම අංගයක් තමයි පුස්තකාලය. ගුවන් හමුදා ගුවන් යානා තාක්ෂණය පිළිබඳ ඉතා දුර්ලභ ග්‍රන්ථ රැසක් මේ පුස්තකාලය තුල අඩංගු වෙනවා. විශ්වවිද්‍යාල සිසුන්ට පර්යේෂකයින්ට මේ පුස්තකාලයේ භාවිතයෙන් දැනුම ගොඩක් ලබා ගන්නත් පුළුවන්. දුර්ලභ ගුවන් යානා අත්පොත් එකතුවක් මේ පුස්තකාලය තුල තියෙනවා. කෞතුකාගාරයේ නැරඹීමෙන් අනතුරුව එය මතක තබා ගැනීම සඳහා වටිනා සමරු මිලදී ගන්නත් මේ ස්ථානයෙන් පුළුවන්. ඒ වගේම මේ තැන්වල මතක සටහන් පමණක් රැගෙන පිය සටහන් පමණක් තියලා යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ බලන්න අපේ channel එකත් එක්ක හැමදාම රැඳිලා ඉන්න. Sparkling Nature channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන දැනගන්න bell icon එකත් click කරන්න. අද වීඩියෝ එක හොඳ නම් like එකක් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.